ඒතර මෙයා යම් ප්‍රතිකාරයක් අරගෙන අර අපි මේකට කියනවා ඔවියුලේෂන් ඉන්ඩක්ෂන් කියලා. කියන්නේ බිත්තර මෝරන්න යම් ප්‍රතිකාර ක්‍රමයක් ලබා ගත්ත කියලා තමයි මට වැටහෙන්නේ. ඊට පස්සේ අපි 12 වෙනි දවසේ ස්කෑන් පරීක්ෂණය කරලා බලන්නේ අර ඒ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඩිම්බකෝෂ මෝරපු බිත්තරයක් තියෙයි කියලා. එතකොට සාමාන්‍යයෙන් ඒ දවසේ අපිට දැක ගන්න පුළුවන්. right? එහෙම මෝරපු බිත්තරය තිබුණොත් ඒ මෝරපු බිත්තරය ඔවියුලේට් වෙන්න මෝචනය වෙන්න පුළුවන්. ඇත්තට මේ ෆොලිකල් කියලා කියන්නේ බිත්තරය කියලා අපි කිව්වට ෆොලිකල් කියලා මේකට කියන්නේ. මේ ෆොලිකල් එක කියන්නේ වතුර පිරිච්ච පොඩි ගෙඩියක් වගේ. ගෙඩියක් නෙමෙයි වතුර පිරිච්ච දෙයක්. අපිට සාමාන්‍ය විහාර කියන පුරුදුලනේ බිත්තරේ. අපිට මේ පැහැදිලි විදිහටම අපි මේ වචන මොන පාවිච්චි කරා. ෆොලිකල් එක ඇතුලේ තමයි නියම බිත්තරේ තියෙන්නේ. හරි මේ ෆොලිකල් එක පුපුරලා බිත්තරේ රිලීස් වෙනවා. මේකට තමයි ඔවියුලේෂන් එහෙම නැත්නම් ඩිම්බ මෝචනය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් මේක සිද්ධ වෙන්නේ ඔසප් චක්‍රයේ මැද හරිය. ප්‍රශ්නේ තියෙන්නේ දින කීපයක් ස්කෑන් එක කරන්න බැරි වෙලා දින කීපයක් එහාට මෙහාට යන හින්දා මේ ඊළඟ ස්කෑන් පරීක්ෂණයට යනකොට ඩිම්බේ මෝචනය වෙලා තියෙන පුළුවන්. පිට වෙලා තියෙන පුළුවන්. එහෙම පිට වෙලා තිබ්බොත් වෛද්‍යවරයාට කරන්න දෙයක් නැහැ. අපි දැන් ඊළඟ ප්‍රතිකාර ක්‍රම ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අපි ස්කෑන් එකකින් බිත්තරය දැකලා ඒක දැක්කට පස්සේ තමයි මෝරු බිත්තරය තියෙන කියලා අඳුර ගත්තට පස්සේ තමයි එක්කෝ ඉන්ජෙක්ෂන් එකක් දෙන එක එහෙම නැත්නම් IUI එකට යන එක තීරණය කරන්නේ. බිත්තරය පිට වෙලා ඉවරනට පස්සේ ඒකට අපිට ගන්න ස්ටෙප් එකක් නැහැ. මොකද බිත්තරය ඔල්රෙඩි රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඒ දවසට යන්න බැරි නම් 12 වෙනි දවසට යන්න බැරි නම් මට හිතෙන්නේ සුදුසුම දේ naturally normally sexual intercourse එක නැත්නම් ලිංගිකව එකතු වෙලා උත්සාහ කරන එක තමයි සුදුසු දේ. සමහර විට ඔබ ඊළඟ ස්කෑන් එකට යනකොට එදාට බිත්තරේ තියෙන ඉඩකඩකුත් තියෙනවා. එහෙම තිබුණොත් වෛද්‍යවරයාට බලලා ඒ අවශ්‍ය දේවල් ඊළඟට කරන්න පුළුවන් වෙයි. නමුත් සාමාන්‍යයෙන් අපි කරන්නේ 12 වෙනි දවසේ ස්කෑන් එක කළා ඒ ස්ටෙප් එකට යන්නේ අපිට බිත්තරයක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ හින්දා. දවස් 15 කියන එක ටිකක් ලේට් වැඩි වෙන්න පුළුවන්.